ඔයා කොවිඩ් දවස්වල හදපු QR එක හොයාගන්න විදියක් කියලා දෙන්නද? කමියුනිකේෂන් ගන්න යන්න ඕන. ඔයාගේ ෆෝන් එකෙන්ම පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන වෙබ්සයිට් එකට යන්න. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. අපි කලින් රෙජිස්ටර් වෙලා තියෙන නිසා login her කියන තැනට තමයි යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට ෆෝන් නම්බර් එක ඕනේ වෙනවා. කලින් QR එක හදපු ෆෝන් නම්බර් එක. හරි ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නාට පස්සේ ෆෝන් එකට එන OTP එක. ඒ OTP එක විනාඩි 5ක් ඇතුළත වෙබ්සයිට් එකට එන්ටර් කරන්න ඕනේ. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකේ කලින් QR එක හදපු SIM එක නැත්නම් ඒ SIM එකේ තියෙන ෆෝන් එක ගන්න. ඒ SIM එකට දැන් ඇවිල්ලා තියෙන OTP එක. ඒ OTP එක වෙබ්සයිට් එකට එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයාලට QR එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ QR එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන්. තාම වෙබ්සයිට් එකේ අලුතින් රෙජිස්ටර් වෙන්න නම් බෑ. හැබැයි අලුතින් රෙජිස්ටර් වෙන්න පුළුවන් වුණ ගමන් අලුත් රෙජිස්ටර් වෙන අයටත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ නිසා subscribe කරලා තියාගන්න channel එක. QR එක load වෙනකන් වීඩියෝ එකට like එකක් දාන්න. කලින් හදපු QR එක නෑ කිය ඉන්න යාළුවටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. මේ තමයි ඉතින් ඔයා කලින් හදපු QR එක. download button එක press කරාම ඔයාගේ QR එක ගැලරියටම ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාට QR එක බලන්න විතරක් නෙමෙයි ඔයා කලින් දීලා තියෙන ඩීටේල්ස් වෙනස් කර ගන්න උනත් පුළුවන්. ඔයාගේ ගැලරි එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ QR එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. QR එකේ print එකක් අරගෙන මතක් කරලා ලැමිනේට් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.